ධාතුසෙන් රජු කා තමයි පිළිමාන්තේ නිර්මාණය වෙන්නේ. හැබැයි මේ රජුරන්ට උමනා තියෙන පිළිමාන්තේ නිර්මාණය කලාව වැවදන්. ඒ උමනලා රජු අනබලයක් කියලා තියෙනවා කෙනෙකුට ඇවිල්ලා වැවේ වැඩ බාර ගන්න. ඒ වෙලාවේ පිළිමාන්තේ නිරණ භරණකේ ගල්වඩුව තමයි එතනකින් වැඩ බාර ආරන් තියන්නේ. මෙයාට දී තියෙනවා විශාල සෙනඟක් වැවේ වැඩ කරන්න. මෙයා තමයි ප්‍රධාන ඉංජිනේරුවා. දවල් කාලේ මේ සෙනඟට නායකත්වය දෙන අතර යන එන ගමන් පිළිමාන්තේ වැඩ කරලා තියන්නේ. උදේ හවස මෙයාගේ නිදාස් කාලේ. මෙන්න මේ වගේ ආයුධ තුනක් පාවිච්චි කරලා තියෙන ආයුධ කිව්වට මේ ලකුණු තුනක් තියෙනවා. කටුව සලකුණක්, මිටි සලකුණක් තියෙනවා. මැද තියෙනවා දාපි ගන්න ග්‍රයින්ඩරයක් වෙනකොට එදා කාලේ කොමට්ටම් කරන්න ගත්තා කියලා අනුමාන කරන විශ්වාස කරන ආයුධ වල සලකුණු අනුමාන කරන හේතු තමයි මේ සඳහා දත්ත සාධක මොකුත් සඳහන් වෙන්නේ මේ ලකුණු තුන නිසා අපි අනුමාන කරනවා මේ වගේ ආයුධ තුනක් පාවිච්චි කරන්න ඇති. අවුරුදු 7ක් ගිහින් තියෙනවා වැවේ වැඩ අවසන් වෙන්නේ. පිළිමාන්තෙත් ඒ අවුරුදු 7 විතර අවසන් කරලා තියෙනවා. හැබැයි ඔය කවුරු හරි අහන්න පුළුවන් අවුරුදු 7කින් කොහොමද මේ වගේ විශිෂ්ට දෙයන්තු නිර්මාණයක් උදේවද කළා අවුරුදු 7ක් ඇතුළත තනි පුද්ගලෙක් කරයි කියන ප්‍රශ්නේ අහන්න අයිතියක් තියෙනවා. මෙයාලා අපිට බොහොම දියුණුවයි තාක්ෂණය ආධ්‍යාත්මික කියන දෙකෙන්. බණ භාවනාවෙන් හිත දියුණු කරගත්තා යම්කිසි ඵලයකට පැමිණිච්ච ධ්‍යානලාභී උත්තර නැත්නම් මේ වගේ චිත්තයන් මවා ගන්න මේ වගේ හික්මීම ඉවසීම සංයම කෙනෙකුට දෙන්න බෑ. ඒක තමයි අධි තාක්ෂණය යන්ත්‍ර සූත්‍ර නොවුන ස්වභාවික තාක්ෂණයක් තියලා තියෙනවා. තෝරගත්ත බෙහෙත් ඖෂධ වල මුල් මල් පොත්කොළ ඇට වගේ පංචාංග එකතු කරලා අඹරලා මේක පිරිත් කරලා පිරිතේ බලයේ සත්‍යයත් බෙහෙතේ බල සත්‍යයත් එකතු කරලා ගලට දීපහම ගල මෘදු වෙලා තියෙනවා. අපි කියන්නේ උණු වෙනවා කියන්නේ. මේ මෘදු වෙච්ච උණු වෙච්ච ගල කටුව තියලා මිටියෙන් ගහන මේම ගැව්වා නම් මේ වගේ මොනතරම් පළදු දිනවා. අනවශ්‍ය විදිහට කැල්ල බිඳලා විනාශලා යනවා. යම් ආකාරයකට සූලා නිර්මාණය කරලා දෙන්නේ ඒ සූර පාරවල ලකුණු මව් ගලේ ඉරි පාරවල වෙනම පේන්න තියෙනවා. ඔයාලට පේනවා පිළිමාන්තේ කොතනක කටුවක් තියලා මිටියකින් ගහපු සලකුණක් සංකේතයක් මොනම ආකාරයකවත් හොයාගන්න තරම් නැහැ. ඒ තරම් හොඳ දියුණු තාක්ෂණයක් අපේ මුතුමුතු ගායදා කාලේ තිබුණා කියන එකයි මේ පැහැදිලි වෙන්නේ.
උසාවි 43ක් පద్මාසන ඉඳන් සිරස්පත දක්වා සිරිපත ඉඳන් සිරස්පත දක්වා අඩි 38යි අඟල් 10ක් නාසිකාය වැඩන වතුරු බින්ද නාසිකාය වැඩන වතුරු බින්ද ලකුණක් තියෙනවා. ඔයගලන්ට පේනවා සිරිපත දෙක අතර. ඒකෙත් මැදට වැටෙනවා මේ වතුරු බින්දේ තරම් ලම්බයි නැත්තම් සමන්විතිකයි. අද කාලේ පිටියක්වත් බඳින්න ලම්බයකට නිර්මාණය වෙනවා. ලෝකේ තියෙන ආබද්ධ පිළිමාන්තයලා අතර ප්‍රධානම දැනගන්න පිළිමාන්තය අවකන පිළිමාන්තය. ආබද්ධ කියන්නේ කලින් වෙන් කරලා නැහැ. වෙන් කර පිළිමාන්තයලා අනාබද්ධ නැති පිළිමාන්තයලා ආබද්ධ වශයෙන් පිළිමාන්තයලා වර්ග කරනවා. මේ පිළිමාන්තය ආබද්ධ පිළිමාන්තය නම. හැබැයි එහෙම කියනකොට කවුරු හරි හිතනද නෑ අපිට නම් පේනවා ගලෙන් වෙන් කළා වගේ. බැලුමට වෙන් කළා තියෙනවා. නමුත් අඩි 8කින් විතර පස්සේ අඩි 1මාරක වගේ පරාසයකින් පිටකොන්ද දක්වා මේ සම්බන්ධතාවය තියෙනවා. මොකද මේ බාධ දෙකට වැටෙන බරත් එක්ක ඇති වෙන අවදානමින් ආස්වාද කිරීම සඳහා වගේ බද්දයකින් ශක්තිමත් කරන්න. ඒවා තමයි ඇඟිල්ල සම්බන්ධතාවයක් තියෙනවා, වැලිමිටේ සම්බන්ධතාවයක් තියෙනවා. යම් ආකාරයක භූමිකම්පාවක් වගේ ස්වභාවික ආපදාවකදී හස්තයට ඇති වෙන අවදානමින් ආස්වාද කිරීම සඳහා අර වගේ උපක්‍රම වල ශක්තිමත් කරන්න. වැඩ ඉන්නේ සමභංග ඉරියව්වෙන් අමරාවති සම්පදායට දකුණු සියහත්තෙන් ආශිර්වාදාත්මක අභය මුද්දා දරාගෙන වැවට ආශිර්වාද කරන වැඩි. ගෝණින් නම් කිලෝමීටර් 1මාරක් වටෙන් යනවා කිලෝමීටර් 3මාරක් දුර යන්න ඕන වැවට. වැවත් පිළිමාන්තෙත් එකම ශිල්පියා නිසා මෙයාගේ අරමුණ වෙන්නේදී වැවට ආශිර්වාද කිරීමේ ගුණය මතු කරලා පෙන්නන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර ලක්ෂණ වැඩි කොටස නිර්මාණය ඔයගොල්ලෝ බලන්න හස්ත රේඛාව නල්ල රේඛා ටික මණිකටු ගතිය රේඛාව ඇඟිලි පුරුක්කත රේඛා බෙල්ල නිකට වගේ තැන් වල ඇති රේඛාන් බුදුහාමුදුරෝ ඇහින් නොදැක්කට හිතින් දැක්ක බව තමයි ඉතින් අපිට පෙන්නලා දෙන්නේ. අඩවන් දෙනෙත් සුකමල මොකමල මහා කරුණා සමාපත්තිය සමය මොහොතලේ දිගු කන් දිගු ඇඟිලි දිගු අත්පා බුදු කෙනෙකුට පමණක් පිට වෙන ශරීර ලක්ෂණ රන් බෙරයක් අසමන ග්‍රීවා ධාතු කියන බෙල්ල සිංහ රාජෙක් වගේ උද්දකාරයක් කියන පපුව ඇත්සොඬ සමාන ගාත්‍රා ඕල් මංගය සමාන කෙන්න නකද්දතු කියන නියපොත්ත රබලට නැත්ත ඇස්සට කියන අපේ භාෂාවෙන් නේද ඔයගොල්ලෝ විලුඹට උඩින් අර බලට නැත්ත ඇස්සට කියන අපේ භාෂාවෙන් ගොක් පැටි වශයෙන් මේ බුදු මේ අපේ භාෂෙන් බලට නැත්ත ඇස්සට කියන බුදුහාමර ගොක් පැටි වශයෙන් හඳුන්වනවා. සුපිහිටි පාද පළවෙනි පුරුෂ ලක්ෂණය සිපතර පිහිටන්නේ පොළවට සමාන්තර අපේ වගේ හිදස නැත්නම් ඉඩ හිටින්නේ පොළොවට පාප හිටනකොට. ඉනේ පෙනෙනවා පටි ධාතු නැත්නම් ඉන පටි කියනවා. ඉන පටි විදිහට පේන්නේ පොළොවල තියෙන සිවුරට අනුව විශේෂ සිවුරක් ඒකාංශ තනිපට සිවුරක් පාරුපන ක්‍රමයට ඇඟට ඇලෙන විදිහේ දුහුල් සිවුරන් පටි ධාතුව වෙන් වෙලා බෙල්ලා පේන. සිවුරේ රැලි නිර්මාණ කලාවෙන් නැගෙන දීරලි හා සමානව මෙතන ඉන්නේ අමරාවති සම්ප්‍රදායට ඇති පිරිමාන්තලාර වෙච්ච කලා ක්‍රමයක්. පාද දෙකට බර දරාගෙන ඍජු වැඩෙන ඉරියව්වට සමභංග ඉරියව්වේ කියන. ඔය දෙන පිළිමාන්තයේ වැඩ සංකරණය අවුදාත ඇතුළත හැබැයි පිළිමාන්තයේ මේ කියන ගලෙන් නෙලපු මල් ආසනයක් ඔය ආසන දෙක මැද ඕක අවශ්‍ය අවස්ථාවකදී පහනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඕනෙම ලාභ. ඔය දෙක විතර බලන කෙන ශිල්පියාගේ තිරද්දාතු මුන්දින් තියෙන සිරස්පත එකතු වෙන්නේ මහනුවර යුගයේදී. ඒකට හේතුව අනුරාධපුර යුගයේ වගේ මුල් යුගයේදී පිළිමාන්තලාට සිරස්පත එකතු වෙන්නේ නැහැ. සිරස්පත මුල් වලට එකතු වෙන්නේ මහනුවර යුගයේදී. එදා මේ පිළිමාන්තය සිරස්පත නැත්තම් උෂ්ණීෂ එකතු වෙනවා. එයා තමයි මේ තියෙන නෙළුම් මල මේකට කියන පద్මාසනය. මේක පාලි භාෂාවෙන් පටිමාගරය ආද අපේ භාෂාවෙන් පිළිමගිය මේ කොටස් දෙක එකතු වෙන 8 වෙනි සතවර්ෂයේ මෙතන පිළිමගේ නිර්මාණය වෙන නිසා අදල උෂ්ණත්වයේ පාලනය තමයි වගේ හුලං කවුළුවා කවුළු දෙයක් විතරක ජනේලයක් වගේ දෙපැත්තේ නිර්මාණය. තමයි මේ පිටපරාසයක් තියෙන නිදාස් ප්‍රදේශය. මේක මෙතෙන් දැන් මේ හුලං කවුළුව ගාව පාවුලටත් මේ පැත්තෙන් මේ හුලං කවුළුව ගාව පාවුලටත් යනවා. මේකට එදා කාලේ කියලා තියෙනවා පදක්ෂිනා වෘත්තය නැත්නම් පදක්ෂිනා පතේ පාලි භාෂාවෙන්. අපේ භාෂාවෙන් මේ තමයි සක්මන් මළු. නිසා ගෑවුනා නිර්මාණ සිටි වර්තමානිත විහාරස්ථාන ගර්භයන්හි සක්මන් භාවනා සඳහා එදා කාලෙ වෙන් කරගත උඩ. දැන් පිළිමාන්තේ වහලා තිබෙන යම් කිසි කාලවකවානුක හේතුව විදේශී ආක්‍රමණ පරසතුරු ආක්‍රමණ ගණනාවක් තිබෙන ලංකාවට මේවෙන් බේරගන්න හිටපු අසල්වාසියෝ යම් ප්‍රමාණයට පස් වහලා ගස් කොළන් හිටලා පිළිමාන්තේ සංගවල වනගත කරලා ප්‍රදේශයෙන් පලාගෙන ඉඳලා මේ වගේ ආරක්ෂාව සඳහා අවුරුදු 125කට කලින් හොයාගන්න ලංකාවේ හිටපු HCD බෙල්කින ඉංග්‍රීසි ජාතිකා පිරිසක් එක්ක කැලේ යදිනලාවේ යම් විදියකින් පිළිමාන්තේ දැකපු කෙනෙක් මෙහාට ගියන් පස්සේ මෙහාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත කැණීම් කළ හොයාගෙන තියෙන්නේ. කැණීම් වලින් වෙච්ච පළුදීමක් කියලා විශ්වාස කරන මේ පළුදීම කඩාවැටීම. දැන් පිළිමාන්තේ මහාවන්තේ හඳුන්වනවා කාලශීල සත්තු පටිමා කියන පාලි වචනෙන්
මේක කල්යන්දි කාලසේන විහාරයේ කලා ගුල් විහාරයේ කලා ගල් විහාර වෙනවා. අද අපි අවුකන් රජ මහ විහාරය වශයෙන් හඳුන්වනවා. අවුකන කියන නමට සමහරව අර්ථ දෙනවා අවුව කන හින්දා අවුකන කියලා. ඒක වැරදි. යම් කිසි සාධාරණයක් තියෙන පිළිමගේ කාලෙදි ගරාවල තියෙනවා. ගරා වැටින් පස්සේ తాවකාලිකවන මුතුකුඩ ෆ්‍රාන්සිවිගේ වගේ ආවන කලින් කල තිබිලා තිනවා. මෙන්න මේ වගේ gadol ලකුණු තිනවා. ලක්ෂ ගණන් gadolින් ආච්චියක් තිබ්බා 1976 ඉඳන් 99 වෙනකම්. මේකේ බදාම අතරින් වතුර එන්න ගත්තා ලක්ෂ ගණන් gadol කඩා යන පිළිමහන්දේට හානි වේ කියන බයට 99 මේක ඉවත් කළා 2015 තමයි මේ තියෙන ආවරණය කරේ. මම අර කිව්ව සාධාරණය තමයි අවුරුදු 1600කට ආසන්න ඉතිහාසයක් තියෙන මේ පිළිමහන්තේ පිළිමගේ කරාවන්ට නම් පස්සේ වැඩි කාලයක් තිබෙන්නේ අවුවට වැසල නිරාවරණය වෙනවා. මේක දැකපු යන්නේ උදවිය පුරුදුන අවුව කන හින්දා අවුකණ කියන අර්ථය දෙන්න. නමුත් අවුකණ කියන නම ආරම්භන්නේ මම අර කිව්ව දෙවෙනි සොයාගැනීම පස්සේ මේ තියෙන කිලෝමීටර් එකමාරකට දෙකකට වැඩි මේ වගේ පිටිකල් රෑනක් දෙවෙනි සොයාගැනීම කියලා දෙන පබ්බත කෝණ කියන පාලි වචනේ මේක කල්යම්දි පබ්බත කෝණ පවුරු කෝණ පවුලු කොන පවු කොන තමයි අවුකන. පබ්බද කියන්නේ ගල, කෝණ කියන්නේ කොන, ගලේ කෙර කොන තමයි වෙනස් වෙලා බිඳිලා හැලිලා හදනකොට අවුකන වශයෙන් ବ୍ୟବහාර වෙන්නේ. ඒතර පිළිමාන්දේ පස්සේ ඉතිහාසයෙන් නිර්මාණය වුණාට ඊට අවුරුදු ගණනාවකට කලින් මෙතන වැඳුම් බිම් කරබල සාක්ෂි තියෙනවා ගල් එහා පැත්තෙන්. මේ ලෙන් වල ලෙන් ලිපි වල ලියවෙච්ච ලෙන් ලිපි වල කියවෙන්නේ මුල් කාලවල වැඩ හිටපු භාවනානුයෝගී ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා ලෙන් හදලා පූජා කරබයි එකෙන් ඔප්පෙන මෙතන මුල් කාල වැඳුම් කර බව ඒවන් තමයි ඉස්සරහ තියෙනවා සිරිපතුල්ගල් ධර්ම චක්‍රගල් වගේ බෞද්ධ සංකේත මෙතනින් කැණීම් වලින් හොයාගත්තේ ඒවම තොප්පෙන මෙතන මුල් කාල වැඳුම් කර බව ඒකට හේතුව අපේ අය බයල් දෙන මුල් කාලවලදී මිනිස්සුන්ට සමාන පිළිමහන්තලා නිර්මාණය කරොත් වස්පදී පෞසිද්ධිය කියන බයත් මේ බය නිසා මුල් කාලේ වන්දනමා කළ තියෙන චෛත්‍ය බෝධිය ධර්ම චක්‍රයේ සිරිපතුල පත්මාසනේ වගේ බෞද්ධ සංකේත වලට. හැබැයි පිළිම කලාවත් එක්ක පිළිමහන්තලාට මහා පුරුෂ සංකල්ප එකතු කරලා මිනිස්සුකින් එහාගේ අසමාන අසමනම් පිළිමහන්තලා නැඹුට එකතු වෙලා ඇතිවෙනගේ වස්සදීන් පෞසිද්ධිය නිවාරණය කරගෙන ඒක නොහිතන මත පිළිම කලාවත් එක්ක ඉදිරියට ඇවිල්ලා. ඔයනිකදී ඉතිහාස පිළිමන් සම්බන්ධ ඉතිහාස කතාව සියමනාට සම්බන්ධ සම්පන්නයි පිළිමන්තේ කලා නිර්මාණය කළ බරණුත්තම දාස් වෙනුත්තම ප්‍රධාන ප්‍රතික්‍රියාවක් ඒ සියලු දෙනාට ස්ථානය සකරනව නාග බහිර දෙවියන් සියලු දෙවියන්වත් මෙතෙක් කල මේවා සකරපු රැකපු බලපු සෑම දෙනාට පින් සිදුවා කියලා සාදු කියලා පින් පාතනවා. ඔය ටික ලියලා කියන්න කොපොතට. මම තේනිවිලත් වන්දාර. හිතවතුනි ඒ තමයි අවකන බුදු පිළිමේ වහන්සේ ගැන ලස්සන ඉතාම කෙටියෙන් හොඳ විග්‍රහයක් කරපු නම් මොකද කිව්වේ සෙනවිරත්න බණ්ඩාර මහත්මයා තමයි මේ විග්‍රහය කරේ. ඉතින් එතුමාට අපි මේ අවස්ථාවේදී අපේ ස්තුතිය පුද කරනවා. මොකද මේ වගේ ස්ථානයක ඒ වගේ කෙනෙක් සිටිය යුතුමයි. හේතුව කෙනෙක් ඇවිල්ලා මේ අවකන බුදු පිළිම වහන්සේ වන්දනාමාන කරලා යනවා වගේම ඒ විස්තර දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. ඉතින් එතුමා ඒ කාර්යභාරය ඊටාම මැනවින් ඊටාම ලස්සනට ඉටු කරනවා මේ ස්ථානයේ ඉඳගෙන. ඒක ඊටාම වටිනා දෙයක්. ඒ වගේම සංචාරකයින් මේ ස්ථානයේ දේශීය විදේශී සංචාරකයින් එන ස්ථානයක්. විදේශ භාෂාවකින් වුණත් මම හිතන්නේ එතුමාට හැකියාව තියෙනවා ඒ පිළිබඳව විස්තරයක් කිරීමට. අපි එතුමාට ආශිර්වාද කරන එතුමාට බොහොම ස්තුතියි.